වසර 75ක කාලයක් ශ්‍රී ලංකාවේ ඖෂධන නිෂ්පාදන ශාස්ත්‍රය තුළ කීර්තිමත් නාමයක් දිනාගත් ආයතනයක් තමයි මොරිසන්ස්. මේ වසර 75ක කාලය තුළ ඔවුන් කොතරම් සේවයක් ශ්‍රී ලංකීය ජනතාව සෞඛ්‍ය සම්පන්නව තබා ගන්නට කරන්නට ඇද්ද? අපි මේ පිළිබඳව කතා කරන සූදානම් අද දවසේදී ආරාධනා කළා මොරිසන්ස් ලිමිටඩ් හි ප්‍රධාන තත්ත්වපාලන නිලධාරී උපේන්ද්‍ර සිල්වා මහත්මයාත් ඒ වගේම එහි මෙහෙයුම් ප්‍රධානී මේනක පෙතියාගොඩ මහත්මයාත්. අයිබෝන්. අපි මුලින්ම කතා කරමුකෝ මේ වසර 75ක ඉතිහාසය කියන ඒ ගමන තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සන්නාමයක් බවට මොරිසන්ස් පත් වෙනවා. අපි ගමන පිළිබඳව කතා කරමු. ඇත්තටම ගොඩ මොරිසන් ආයතනය ගැන ගොඩක් දෙනෙක් දන්නේ ලැක්ටෝකැලමයින් ලෝෂන් ග්‍රයිප් මික්ස් සාධන ආයතන හැටියට. මම හිතන්නේ පරම්පරා ගණනක් තිස්සේ මොරිසන් ආයතනයේ ලැක්ටෝ ලෝෂන් ග්‍රයිප් මික්ස් හරහා ජනතාවට සමීප වෙලා තියෙනවා. ජනතාවගේ විශ්වාසය දිනාගත් ආයතනයක් හැටියට තියෙනවා. අපි මොරිසන් ආයතනය ආරම්භය ගැන කතා කළොත් මොරිසන් ආයතනය ආරම්භය සිද්ධ වෙන්නේ 1939 වර්ෂයේ. එතකොට ආයතනයේ නම පටන් ගන්නේ ජේල් මොරිසන් සන් ඇන්ඩ් ජෝන්ස් කියලා. එහෙම පටන් ගන්න ආයතනය මුලින්ම පටන් ගන්න ඇත්තටම ඖෂධ නිෂ්පාදනය නෙමෙයි. මුලින්ම පටන් ගන්නේ භාණ්ඩ ආනයන සහ බෙදා හැරීමේ ආයතනයක් හැටියට. ඊට පස්සේ 1959 වර්ෂයේදී මොරිසන් ආයතනය පටන් ගන්නවා ඖෂධ නිෂ්පාදන කර්තව්‍යයට අත ගහන්න. එතන ඉඳන් මම හිතන්නේ මේ දක්වා මම හිතන්නේ දශක 6කට වැඩි කාලයක් මොරිසන් ආයතනය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමී හැටියට කටයුතු කරනවා මේ දක්වාම. 1959 පටන් ගත්ත ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය මම හිතන්නේ 2013 වෙද්දී මොරිසන් ආයතනය හේමාස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ ආයතනයක් බවට පත් වෙනවා. ඒ පරිවර්තනයත් එක්කම මොරිසන් ආයතනය වඩාත් නැඹුරු වෙනවා 100%ක්ම වගේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය කෙරෙහිම. ඊට පස්සේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දිගටම නියැලෙමින් ඉන්න අතරේ අපිට අවශ්‍යතාවයක් එනවා දවත් දේශීය නිෂ්පාදන පුළුල් කරන්නත් නව නිෂ්පාදන ශ්‍රී ලාංකික ජනතාවට හඳුන්වලා දෙන්නත්. ඒකේ අරමුණක් ඒ අරමුණේ අවශ්‍යතාවයක් හැටියට අපිට අපේ ඔයගොල්ලෝ දැනටත් දන්නවා ඇති අපේ අලුත් කොළඹ 15 අලුත් මාවතේ තියෙනවා 1959 පටන් ගත්ත නිෂ්පාදන ආයතනය. තාමත් එතන නිෂ්පාදන කටයුතු සිදු වෙමින් පවතිනවා. මීට අමතරව අපිට තවත් නව කර්මාන්ත ශාලාවකට යන්න අවශ්‍යතාවයක් එනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට 2017 වර්ෂයේදී අපි මූලික අඩිතාලම යොදනවා අලුත් කර්මාන්ත ශාලාවක් හෝමාගම පිටිපන ප්‍රදේශයේ ඉදි කරන්න. ඊට පස්සේ 2017 ඉදිකිරීම පටන් අරගෙන 2020 වෙද්දී අපි ඒ අලුත් නව නිෂ්පාදනාගාරය විවෘත කරනවා. ඒකේ 2022 වර්ෂයේදී අපිට පුළුවන් වෙනවා වාණිජ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන්න. මොරිසන් ආයතනයේ වත්මන් අරමුණු අපි පැහැදිලි කරොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා මම හිතන්නේ ශ්‍රී ලංකාවෙන් හතරෙන් වැඩිහිටි ජනගහනයෙන් හතරෙන් එක්කෙනෙකුටම බෝනවන රෝග තියෙනවා. ඒ කියන්නේ හෘද රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩන වගේ රෝග තියෙනවා. ඉතින් වාර්ෂිකව පෞද්ගලික සහ රටක් හැටියට මම හිතන්නේ අපේ ශ්‍රී ලාංකික ජනතාව ලොකු පිරිවැයක් දරනවා ආනයනික ඖෂධ සඳහා මේ බෝනවන රෝග අංශයේ ඖෂධ වෙනුයි. ඉතින් මොරිසන් ආයතනයේ මූලික අරමුණ උනේ ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයේ ඖෂධ දේශීය නිෂ්පාදනය කරලා ඉතාම අඩු මිලකට ශ්‍රී ලාංකික ජනතාවට ලබා දෙන එක. ඒ අරමුණ පෙරදරි කරගෙන තමයි මොරිසන් ආයතනය දැන් කටයුතු කරමින් සිටින්නේ. මේ සියලුම නව නිෂ්පාදන ක්‍රියාවලිය දැන් යන අලුත් නිෂ්පාදන පුළුල් කිරීමේ කටයුතු සෑම දෙයක්ම සිදු වෙන්නේ මේ අරමුණ හිතේ තියාගෙන තමයි. දැන් අපි පුංචි කාලේ ඉඳන්ම අපිට හොඳට හුරු පුරුදු නිෂ්පාදන නාමයක් නේ මොරිසන් ග්‍රයිප් මික්ස්චර්ස් කියන්නේ. ඒ වගේම ලැක්ටෝකැලමයින් කියන්නේ. මේ නිෂ්පාදන ඇතුළුව වර්තමානයේ වෙළඳපොලේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය වෙනුවෙන් අපේ ජනතාවගේ ඔබ ආයතන නිෂ්පාදනය කරන නිෂ්පාදන පිළිබඳව අපි කතා කරමු. මොන වගේ නිෂ්පාදනද වෙළඳපොළ දැන් මම හිතන්නේ මේ අලුතෙන් දැන් අපි මොරිසන් ග්‍රයිප් මික්ස් ලැක්ටෝකැලමයින් වගේ සාම්ප්‍රදායික ඕවර් ද කවුන්ටර් ප්‍රොඩක්ට් එකක් වලින් අරුණාම මම හිතන්නේ උපේන්ද්‍ර කලින් කතා කරා වගේ අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග පිළිබඳව සඳහා වූ විශේෂිත ඖෂධ මම හිතන්නේ ලංකාව තුළ දැන් නිෂ්පාදනය වෙනවා. මම හිතන්නේ මොරිසන් ආයතනයත් මූලික වශයෙන් ඒ ප්‍රොඩක්ට් රේන්ජ් එකේ තියෙන ඖෂධ නිෂ්පාදනය කරමින් පවතිනවා මේ වෙද්දී. මොරිසන් ආයතනය ශ්‍රී ලංකීය ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය සුරක්ෂිත කරන්නට නිෂ්පාදනය කරන්නා වූ ඖෂධ පිළිබඳව තමයි අපි කතා කරන්නේ. සහ මේ ආයතනය කොහොමද පසුගිය වසර 75ක කාලයක් තුළ තමන්ගේ දායකත්වයේ ප්‍රමුඛතම සන්නාමයක් විදිහට රඳවාගත්තේ. අපි කතා කරන තාත්තේ පිළිබඳව කෙටි විරාමයකින් පස්සේ.
වසර 75ක ඉතිහාසයක් තුළ මොරිසන්ස් කොහොමද ශ්‍රී ලංකාවේ ජනතාවට තමන්ගේ සේවය සැපුවේ? ඒ පිළිබඳව තමයි අපි කතා කරන්නේ. දැන් උපේන්ද්‍ර මේ නිෂ්පාදනයක් කරනවා කියන්නේ පහසු දෙයක් නෙමෙයිනේ. නිෂ්පාදනයේදී නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගන්නකොට මේ අමුද්‍රව්‍ය වල ගුණාත්මක භාවය තිබෙන්න ඕන. නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ ගුණාත්මක භාවයකින් සුරක්ෂිතව නිෂ්පාදනය වෙන්න ඕන. ඒතකොට ඕනම නිෂ්පාදනයකට මේ தত্ত্বය අභියෝගයක් වෙද්දී ඖෂධ නිෂ්පාදන ශේෂ්ත්‍රය ගත්තොත් එය ඊටත් වඩා එහාට ගිය අභියෝගයක් බවට පත් වෙනවා. කොහොමද මොරිසන්ස් ආයතනය පසුගිය කාල වකවානු තුළ මේ දශක ගණනාවක මේ අභියෝගයට සාර්ථක මුහුණ දුන්නේ? ඇත්තටම ඖෂධ නිෂ්පාදනය කියන එකම ලොකු අභියෝගයක්. මොකද අපි කියනවා ඖෂධයක ගුණාත්මක භාවය ගැන ඉතාම වැදගත් කාරණයක් කියලා. මේ කාරණය මතක් කරද්දී මගේ මතකයට දෙයක් ආවා. මේ අපි නිරන්තරයෙන් මේ අපේ රැස්වීම් වලදී ළමයින්ට කියන දෙයක්. අපි කියනවා මේ ළමයින්ට අනිවාර්යෙන්ම දැන් ඖෂධයන් නිෂ්පාදනය කරද්දී ගෙදර කෙනෙකුට මේ බෙහෙත දෙනවා කියලා හිතේ තියන් ඖෂධය නිෂ්පාදනය කරන්න. ගෙදර කෙනෙක්ට දෙන බෙහෙතක් කියලා හිතාගෙන මේක හදන්න කියලා. ඊළඟට දෙවනියට අපි කියන දෙයක් තමයි අපි මේ නිෂ්පාදනය කරන ඖෂධය අනිවාර්යෙන්ම මේ අග ඉන්නවා පේෂන්ට් කෙනෙක් යූස් කරනවා. එතකොට මේ පේෂන්ට් ගැන හිතලා අපි කරන හැම වැඩක්ම කරන්න ඕනේ. මොකද මේක බොන්නේ මොකක් හරි ලෙඩක් තියෙන මිනිස්සෙක්. එතකොට මේ මිනිස්සයාට මේ ලෙඩේ හොඳ වෙන්න තමයි අපේ අරමුණ වෙන්න ඕනේ. එතකොට අපි කරන හැම ක්‍රියාවලියම අපි කොහේ හරි ඩොකියුමන්ට් එකක් සයින් කරත් ඒක අන්තිමේදී බලපාන්නේ අර අන්තිමට බෙහෙත බොන මිනිස්සයාට. ඒක හිතේ තියන් තමයි මොරිසන් ආයතනයේ හැම වෙලෙම අපේ සියලුම කණ්ඩායම් වැඩ කරන්නේ මේ අරමුණ හිතේ තියාගෙන. එතකොට ගුණාත්මක තත්ත්වයෙන් මොරිසන් ආයතනයේ ගත්ත ක්‍රියාමාර්ග අපි ගත්තොත් මම ඊට කලින් කියන්නම් අපි ඖෂධයක ගුණාත්මක තත්ත්වය කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්න. අපි කියනවා බෙහෙතක් මොනකොට බෙහෙතක තියෙන්න ඕනේ අපි දැන් පැරසිටමෝල් ගත්තොත් පැරසිටමෝල් 500 මිලිග්‍රෑම් කියලා අපි කියනවා. එතකොට මේ අවශ්‍ය ඖෂධ ප්‍රමාණය අපි හදන පෙත්ත තියෙනවද? දෙවැනි එක ඒ පෙත්ත බිව්වහම අදාළ ඉෆෙක්ට් එක වෙනවද නැගට? ඒ කියන්නේ ඔළුව කැක්කම හොඳ වෙනවද? ඒක තමයි පළවෙනිම සාධකයේ ගුණාත්මක භාවය අපි බලනවා. දෙවැනි එක තමයි මේ බෙහෙත බීලා ඒ මනුස්සයර වෙන ලෙඩ හැදෙන්න බෑ. ඒ කියන්නේ අපේ බෙහෙත බීලා මේ ඔළුව කැක්කම හොඳ වෙලා වෙන පපුවේ අමාරුවක් හැදෙන්න බෑ. ඒ කියන්නේ අපි බොන ප්‍රොඩක්ට් එක සේෆ් වෙන්න ඕනේ බොන කෙනාට. එතකොට ඒ ප්‍රොඩක්ට් එක සේෆ් වෙන එක තමයි අපි බලන දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය ඊළඟට දැන් හිතන්නකෝ අපි අද බැච් එකක් හැදුවා කියලා. අද හදනවා මේ පැරසිටමෝල් බැච් එකක්. ඒකේ අද තියෙන ක්වොලිටි එක තව මාස 6කින් ඒ බැච් එක හදද්දී ඒ විදිහටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ අද හොඳ ක්වොලිටි එකක් හදලා ඊළඟට මාස 6කින් මේ වැඩ කරන ඒ කියන්නේ බොන්න බැරි බෙහෙතක් හදලා හරියන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම විස්තර කරොත් මොරිසන් ආයතනය කොහොමද මේ ගුණාත්මක තත්ත්වය රැකගෙන තියෙන්නේ කියලා පළවෙනි දේ තමයි මම කිව්වා අපි හෝමගම පරිසරයේ අලුත් ෆැසිලිටි එකක් හැදුවා මේ හෝමගම ප්‍රදේශයේ. ඒකේ අරමුණම උනේ ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයේ නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වලා දෙන්න. එතකොට පළවෙනි දේ තමයි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හදපු ෆැසිලිටි එකක් අපිට තියෙන්න ඕනේ. එතකොට ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට නිර්මිත ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරන ෆැසිලිටි එකක් අපිට තියෙන්න ඕනේ ඖෂධ නිෂ්පාදනයේට. දෙවැනි කාරණේ තමයි අපි හදන බෙහෙත අපි කියන එකට ෆෝමියුලේෂන් එකක් කියලා. ඒ ෆෝමියුලේෂන් එකට ගන්න මේ අමුද්‍රව්‍ය ඉතාලම ඉහළ ගුණාත්මක මට්ටමේ ඒවා වෙන්න ඕනේ. ඒතර මොරිසන් ආයතනයට අපි ගන්න අමුද්‍රව්‍ය ඔක්කොම ගොඩාක් විට බ්‍රිතාන්‍ය හෝ එක්සත් ජනපද ප්‍රමිතීන්ට අනුකූල අමුද්‍රව්‍ය තමයි අපි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගන්නේ. දෙවැනි කාරණේ අපි ආනයනික අමුද්‍රව්‍ය. ආනයනික අමුද්‍රව්‍ය. ඊළඟට දෙවැනි කාරණේ අපි ප්‍රොඩක්ට් එකක් මාකට් එකට යවන්න කලින් අපේ තියෙනවා ටෙස්ටිං. ඒ කියන්නේ අපි ටෙස්ට් කරනවා ඇසේ ඩිසලූෂන් ඉම්පියුරිටි කියලා. ඇසේ කියන්නේ බෙහෙතක කොච්චර ඖෂධ ප්‍රමාණයක් අඩංගුද? ඩිසලූෂන් කියන ටෙස්ටිං එකක් බලනවා මේ බෙහෙත බිව්වම ඇඟට කොච්චර ඇබ්සෝබ් වෙලා ඉෆෙක්ට් එක දෙනවද? සහ ඉම්පියුරිටිස් කියලා එකක් බලනවා අහිතකර ද්‍රව්‍ය මේ බෙහෙතේ තියෙනවද කියලා. එතකොට මේ ටෙස්ටිං ඔක්කොම හදලා තියෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව. එතකොට මේ ටෙස්ට් එකක්වත් නොකර අපි කවදාවත් ප්‍රොඩක්ට් එකක් එළියට මාකට් එකට දාන්නේ නැහැ. ඉතින් මේ ෆෝමියුලේෂන් ඩෙවලොප්මන්ට් එකයි ඒ ෆෝමියුලේෂන් එකක් හැදුවට පස්සේ ඒක ටෙස්ට් කරන පාර්ට් එකයි ඉතාම වැදගත්. ඒතර මොරිසන් ආයතනයේ හැටියට අපි ඉහළ වගකීමක් දරනවා මේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භය සිට අවසානය දක්වා මේ ක්වොලිටි එක අපි මේන්ටේන් කරනවා කියලා. ඒ කියන්නේ අමුද්‍රව්‍යයෙන් පටන් අවසාන නිපැයුම දක්වා. තුන්වෙනි කාරණේ ගත්තොත් ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක. ඒ කියන්නේ අපි ෆෝමියුලේෂන් එකක් හැදුවට වැඩක් නැහැ. අපිට ඒක වාණිජ මට්ටමින් හදන්න බැරි නම් වාණිජ නිෂ්පාදනයකට ගෙනියන්න බැරි නම්. තුන්වෙනි කාරණේ තමයි අපි ලැබ් එකේ හදන මේ ප්‍රොඩක්ට් එක අපිට පුළුවන් වෙන්න ඕනේ වාණිජ නිෂ්පාදනයක් දක්වා ඉහළ නංවන්න.
එතකොට ඒ වාණිජ නිෂ්පාදනයක් දක්වා ඉහළ නැංවීමේදී අපිට හැකියාවක් තියෙන්න ඕනේ අර ලැබ් ටෙස්ට් එකේදී කරපු ක්වොලිටි ලෙවල් එකම කමර්ෂල් ප්‍රොඩක්ෂන් එක ඇතුලේ තියාගන්න. එතකොට ඒක තමයි තුන්වෙනි සාධකය මැනුෆැක්චරින් කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය යද්දී අර ලැබ් එකේ තිබ්බ ක්වොලිටි ලෙවල් එකම නිෂ්පාදන ක්‍රියාවලිය මුලින් අඟකටම පවත්වාගෙන යනවා. මාස් ප්‍රොඩක්ෂන් එකක් ඇතුලේ. මාස් ප්‍රොඩක්ෂන් එකක් ඇතුලේ. ඒක තමයි අර හැම ඒ කියන්නේ පටන් ගත්ත තැන ඉඳන් ෆැසිලිටි එකද අමුද්‍රව්‍යද නිෂ්පාදන ක්‍රියාවලියද ක්වොලිටි මැනේජ්මන්ට් සිස්ටම් මේ හැමදේම අපි එකතු කරලා තමයි මේ ක්වොලිටි එක කියන එක ආරක්ෂා කරලා තියෙන ප්‍රොඩක්ට් එක. දැන් මේනක මේ ඉතිහාසගත අත්දැකීම් තියෙනවා වසර 75ක ඉක්මවා ගියේ. ඒ වගේම මේ ක්වොලිටි එක නැත්නම් ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ඒ නිර්ණායකයන් තත්ත්වපාලනයන් ඒ ආකාරයෙන්ම ආරක්ෂා වෙනවා සහ ඉහළ ගුණාත්මක බලයුත් අමුද්‍රව්‍ය භාවිත කරනවා ඖෂධ නිෂ්පාදනය සඳහා. මේ කියන සියලු කාරණාත් එක්ක අනාගතයේදී ඖෂධ නිෂ්පාදනය තුළ ඔබ ආයතනයේ මොන වගේ කාර්යයන්වලටද යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් මම හිතන්නේ මේ පළවෙනිම දේ තමයි ලංකාව ඇතුලේ ඖෂධ නිෂ්පාදනය කරනවා කියන එක මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නේ නැති කාරණාව. මම හිතන්නේ ඒකට මේ එක හේතුවක් තමයි ලංකාවේ ඖෂධ නිෂ්පාදනයේ ලංකාවේ අවශ්‍යතාවයෙන් ඇත්තටම 120ක් තමයි ලංකාව ඇතුළේ නිපද වෙන්නේ. අනිත් 80%ම ගොඩක් වෙලාවට පිටරටින් අපි ආනයන කිරීමේ කටයුතු තමයි මේ වෙද්දකට සිදු කරගෙන යන්නේ. මම හිතන්නේ මේකට අපිට සමගාමීව පටන් ගත්ත අනිකුත් කලාපීය රටවල් තියෙනවා ඉන්දියාව, බංග්ලාදේශ, පාකිස්තානය වගේ රටවල්. මේ වෙද්දී අපිත් එක්කම අපිට සමගාමීව පටන්ගෙන මේ වෙනකොට ඒ කට්ටිය ඔක්කොම self sufficient වෙලා තියෙනවා pharmaceutical manufacturing අංශයේ. එතනින් එහාටත් ගිහිල්ලා එයාලා මං හිතන්නේ ගොඩක් වෙලාවට ලංකාවට එන බෙහෙතක් වුණත් ලංකාව පමණක් නෙමෙයි යුරෝපීය රටවල්, ඇමරිකානු, ඒ කියන්නේ USA වගේ රටවල් වලට සෑහෙන ප්‍රමාණයක් අපනයනය කරනවා එයාලගේ රටවල් වල ඉඳගෙන. ඒතකොට මං හිතන්නේ මන් දකින ප්‍රධානම කාරණාව තමයි මං හිතන්නේ අපේ ලංකාව ඇතුලේ ලෝකල් නිෂ්පාදනය වෙන හොඳ බ්‍රෑන්ඩඩ්, ඒ කියන්නේ හොඳ සන්නාමයෙන් යුතු ප්‍රොඩක්ට් එකක් ලංකාව ඇතුලේ නැහැ. අනිත් දේ තමයි ලංකාවේ මං හිතන්නේ සැලකිය යුතු ප්‍රමාණයක ඖෂධ පිටරටට තවමත් අපනයන වෙනවා කියලා. ඉතින් මං හිතන්නේ මොරිසන් ආයතනයේ ප්‍රධානම අරමුණ නෝට් ස්ටාර් එක විදිහට අපි ගත්තොත් අපේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ලංකාව ඇතුලේ වෛද්‍යවරුන්ට විශ්වාසයෙන් යුතුව නිර්දේශ කරන්න පුළුවන් හොඳ ඖෂධ සන්නාමයක් ලංකාවේ හදන එක තමයි පළවෙනිම මේ කොටස විදිහට ඒකේ මේ පවතින්නේ. හේතුව මම හිතන්නේ උපේන්ද්‍ර කලිනුත් සඳහන් කළා අපේ අරමුණ තමයි උසස් තත්ත්වයෙන් යුතු ඖෂධයක් සහනදායී මිලකට මිනිස්සුන්ට ලබා දෙන්න. හැබැයි ලංකාවට එන ගොඩක් බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට් ගත්තාම මම හිතන්නේ මේ මිලෙන් ගත්තාම ඉතාමත් මිල අධිකයි. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා ඉතාමත් සහනදායී මිලකට ඖෂධ නිෂ්පාදනය කරන්න. ඒ විතරක් නෙමෙයි. ලෝකයේ තියෙන ඕනම නවීනතම පන්නේ ඖෂධයක් වුණත් ලංකාවට ගෙනල්ලා මැනුෆැක්චර් කිරීමේ හැකියාව මේ ආයතන තුළ පවතිනවා. හොඳයි. බොහොමත්ම ස්තුතියි. අපි කතා කළේ මොරිසන්ස් ලිමිටඩ් වසර 75ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට දක්වපු දායකත්වය පිළිබඳව සහ ඉදිරියේදී මොන ආකාරයේ වෙනස් වීම්ද ඖෂධ වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වෙළඳපොළ තුළ වුන් කරන්නට බලාපොරොත්තු වෙන කියන දේ පිළිබඳව ප්‍රධාන තත්ත්වපාලන නිලධාරී උපේන්ද්‍ර සුලම් මහත්මයාත් ඒ වගේම මෙහෙයුම් ප්‍රධානී මේනක ප්‍රතිආගොඩ මහත්මයාටත් බොහොමත්ම ස්තුතියි. මේ සම්බන්ධයෙන් අපේ හිතවතුන් දැනුවත් කරන්න උගසවන්ට ගොඩනැගුණාට. ස්තුතියි. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පස්සේ යලිත් අපි හමු වෙනවා ඔබේ ජීවිතේට වැදගත් බොහෝ දේ අදත් අපි ඔබට එක් කරන්නට සූදානම්.